සියලු බෞද්ධයෝ අවධානයෙන් අහපියව. අද බුද්ධ ශාසනය දිනෙන් දින විනාශ වෙනවා. සමහර හාමුදුරුවෝ අධර්ම හැසිරෙනවා හිතා ගන්න බැරි විදියට. සමහර හාමුදුරුවෝ පොඩි ළමයි දූෂණය කරනවා. සමහර හාමුදුරුවෝ කුණුහරුප කියනවා. සමහර හාමුදුරුවෝ පීයෙන් අනිනවා ගීයන්ට කාන්තාව හින්දා. එහෙම සිද්ධිත් තියෙනවා. සමහර හාමුදුරුවෝ විවිධාකාර විදිහට අධර්මය හැසිරෙනවා. මේවා නිවැරදි කරන්න ඕනේ නැද්ද? හැබැයි ඕනේ නැහැ. පාට පාලකයන්ට නම් මේවා නිවැරදි කරන්න කිසි වමනාවක් නැහැ. එහෙනම් බෞද්ධයෝ වශයෙන් බල හොඳට කල්පනා කරලා බලපියව. බුද්ධ ශාසනය විනාශ වෙන්න දෙනවද? එහෙම නැත්නම් මේක ආරක්ෂා කරනවද? ආරක්ෂා කරනවා කියලා හිතනවා නම් සියලු බෞද්ධයෝ එකට එකතු වෙන්න ඕනි. වරද කරාද ගීයද පැවිද්දද අදාළ නැහැ. වරදට දඬුවම එම ස්ථානෙම දෙන යුගයක් බිහි කරන්න ඕනි. රජ කාලේ දඬුවම් ප්‍රසිද්ධයේ දෙන යුගයක් අපි ඔක්කොම එකට එකතු වෙලා බිහි කරන්න ඕනි. අන්න බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් එකම ක්‍රමය ඒකයි.